හැමෝටම ඔන්න අදත් එනවද මගේ දවස ගෙවන විදිය බලන්න. ඉස්සෙල්ලාම මම ක්ලාස් වලට පේමන්ට් කරලා හිටියා. මම මේ මාසෙට පේ කරලා තිබෙන්නේ නැහැ. ඒකින්ද මම පේමන්ට් කළා. මොකද නැත්තම් මට ජොයින් වෙන්න බෑනේ. මට මිස් වෙලා තිබ්බ රෙකෝඩින් ටිකක් බැලුවා ඉකෝන් වල. ඒ ටික මම බලලා ඉවරයක් කරා. මම ඉකෝන් යන්නේ බණ්ඩාර සර්ගේ. උනාට එදා පාඩම කරේ ඉෂාන්. මට මතක විදියට ඉෂාන් කියලා සර් කෙනෙක්. ඊපස්සේ මම තව රෙකෝඩින් එකක් බැලුවා. ඒකේ නම් ඉන්නේ බණ්ඩාර සර්. රෙකෝඩින් දෙකයි බැලුවේ. ඒ දෙක නම් බලලා ඉවරයක් කළා. ඊට පස්සේ මම මෙන්න මේ දෙන්නගේ vlog එකක් බැලුවා. මේක නම් මාර පරණ එකක්. මං දෙන්න දාලා තින ඔක්කොම vlogs බලලා තියෙන ඒගොල්ලන්ගේ. ඒ වුණාට මට එපා වෙන්නේ. මං ආයේ රිපීට් කර කර ඒව බලනවා. ඊට පස්සේ මම තේ එකක් හදාගත්තා. වතුර රත් වෙනකම් මම පොඩ්ඩක් එළියේ ඇවිද්දා. දැන් පෙන්නන්නේ මෙන්න මේ නම් අපේ අම්මගේ මල්. එයා මාර ආසයි මල් වවන්න. මල් බල බල ඉඳි තමයි මතක් වුණේ මට මම වතුරේ රිපී තියලා නේද ආවේ කියලා. ඊට පස්සේ මම තවත් ආසම vlogger කෙනෙක් තමයි ශනුත්‍රි කියලා කියන්නේ. අනේ මම අක්කා කියන්නේ අක්කා තමයි ඉතින් මට වෙන්නේ. ඉතින් මේ අක්කාගේ vlogs මම මාර විදියට ආසාවෙන් බලනවා. මම මේ සුඩ තියලා තියෙන මල් ඇත්ත මල්. ඒ වුණාට මම වතුර එකක් දාලා තමයි තිබ්බේ. උනාට වතුර එක ඒකේ ගිහිල්ලා මං හිතන්නේ මේ පෝච්චි බිඳිරද කොහෙද? එතන කොළ වගේක් හැරිලා තිබ්බා. ඒ හින්දා මං ඒ ටිකක් ටක් ගාලා අස් කරලා දැම්මා. ටෙමුවගෙන් ගත්ත කියලා හිතුවේ නෑ මම මේක ගෙදර හදපු එකක්. ලස්සනයි නේද ඒක? මම පොඩ්ඩක් එළියට යන්න හදද්දි මෙන්න මේක බලන් ඉන්නවා. ඒකටත් එළියට යන්න. ඊට පස්සේ මම නාලාවෙත් කොණ්ඩි බීර ගත්තා. අද ඩිනර් තියෙන අපේ ලොකු අම්මලා ගෙදරින්. ඒකින් මම එහෙ යන්න ලෑස්ති වුණා. මෙන්න මේ අපේ බරුතරයව දාලා යන්න බැරි හින්දා එන්නේ ඒකවත් එක්කන් ගියා. එහෙන් අපි ගිය ගමන් අපිට බීම දුන්නා. මේ පැත්තේ මෙතන ඔන්ජිල්ලාවක් තියෙනවා. මං ඉතින් ඒක පැද පැද හිටියා. කාලේ ඉවර වෙලා අයිස්ක්‍රීම් උත් දුන්නා. ඉතින් මං ඒකත් කෑවා. කන්න නැතුව ඉතින් බලන් ඉන්න දනේ. මෙන්න මේක තමයි මං අද නැන් ගියේ. මේ ඉන්න අපේ ලොකු අම්මගේ එකමුදුව. මෙයයි මායි හම්බෙනවා අඩුයි ඇත්තරම. ඒකින්ද ඉතින් අර උණ සිද්ධ වුණ හැම දෙයක්ම කතා කර කර ඉන්න තමයි තියෙන්නේ හම්බෙච්ච දවසට. ඉතින් අදට නම් ඔච්චරයි. මේ වීඩියෝ එක බලලා එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වෙන දවසක හම්බෙමු. බයි බයි.